ඒවා දැන් මේ ගොඩක් අයගේ දනිස් අමාරු තියෙනවානේ. ඉතින් දනිස විතරක් නෙමෙයි අමාරු මුළු කකුලේ හන්දිපත් ඔක්කොම අසනීපාබාධ තියෙනවා. ඉතින් මේක වරද්දවා වටහා ගන්නව බොහෝ අය ආතරයිටිස් ලක්ෂණය. එහෙම නැත්නම් ආම වාතය. එහෙම නැත්නම් ආහාර අජීර්ණ වෙලා. කෑම බීම ගත්තාම හරියට දිරවන්නේ නැතුව ඒක අර නිකන් හැදෙනවා ගෑස් එකක් වගේ. ඒකෙන් අස්ථි සංදි කණ්ඩරා මාංශ පේශි විශේෂයෙන්ම මේ සංදි ස්ථානවල සංදි කාදනයට ලක් කරනවා. ඒක නෙමෙයි මේ தත්ත්වය. හරිද? එහෙනම් එතකොට මේ தත්ත්වය ඇවිල්ලා මේ සයිටික් නර්ව් එක හිරවීමක්. එතකොට මේ වයස්ගත කාලේ, ඒ කියන්නේ වයසට යනකොට මේ මසල් එක දැන් අපි මේ මට්ටමට අරගත්තා. මේක සම්පූර්ණයෙන් තිබුණේ මෙන්න මෙහෙම වෙලා. එතකොට මේ මාංශ පේශිය පිටපැත්තට නෙරා යනවා. ඇයි එහෙම වෙන්නේ? වයසට යනකොට මේ බිත්තිවල ඝනකම, ඒ කියන්නේ මාංශ පේශිවල බිත්තිවල ඝනකම තුනී වෙනවා. ඒක තෙල් ගාවා වගේ තියෙනවා. ඉතින් ඔයාලා දැකලා ඇති වයසටම ගිහපු කෙනෙක්ගේ මේ අම්මයි මෙහෙම හරි මාස තියෙනවා. නිකන් කෙට්ටු වෙලා යනවා. නිකන් නහර වල ටික ඔක්කොම පේනවා. එහෙම අයගේ මේ තත්ත්වය තවත් වැඩි. මොකද මේ ශරීරයේ බරම අස්තිය තමයි මෙන්න මේ තියෙන කලවා අස්තිය. එතකොට මේක තියෙන්නේ මොකක් උඩද? මේ ජංගා අස්තිය උඩ බොහෝ දුරට ජංගා අස්තිය තමයි බර වෙලා තියෙන්නේ. මෙතන පොඩි කණ්ඩරායකින් කණ්ඩරා වලින් සම්බන්ධ වෙලා තියෙනවා අනුජංගා අස්තිය. අටාහකයක් තියෙන කණ්ඩරා දෙකකින්. දැන් ඒක පවා හිර කරලා තියෙන්නේ මේ. එතකොට මේකේ එක පැත්තක් අර පැත්තකට ගියාට පස්සේ අර කාට්ලේජ් එහෙම වලට වුණත් හානි වෙනවා. එතකොට අර ස්මූත් ගතිය නැති වෙනවා. ඒ විතර නෙමෙයි මේ ස්නායුව උඩ වැටුණාට පස්සේ සයිටික් නර්ව් එක වැටුණාට පස්සේ පහළට යන දේවල් මේ පේන්නේ නැද්ද මේ? නිකන් ඩ්‍රොප් වෙලා වගේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇඟිලි නිකන් අර මෙන්න මේ වගේ. ඉතින් එතකොට මේක දැන් පටලවා ගන්නවා ආතරයිටිස් එකත් එක්ක. ඇයි මේක? ආතරයිටිස් එක මේක ඉදිමුං ගතියනවා ශරීරේ හැම තැනකම ওই ලක්ෂණ එනවා. දැන් මෙතෙන්දි වෙලා තියෙන්නේ මේ தত্ত্বය සයිටික් නර්ව් එක හිරවීමෙන් මේ தত্ত্বය වෙලා තියෙන්නේ මේ වයසට සහ මොන හරි අපේ තියෙන බරයස වීම නොයෙකුත් දේවල් කරනවානේ. ගෙදර අම්මලා අනිත් අයට වැඩ කරන්න දෙන්නේ නැහැ. පැනලි වෙලා මට පුළුවන් උඹ අයින් වෙයන්. මට පුළුවන් මේක කරගන්න මෙහෙමයි කියලා එයා තමයි මූලික වෙන්නේ. ඉතින් එහෙම වෙලා මල් පෝච්චි උස්සනවා. ගෙදර තියෙන ඔක්කොම වැඩ ටික කරන්නේ අම්මලා. ඉතින් කාලයක් ඊට පස්සේ දරුවෙක් හම්බෙන්න ඉන්න කාලේ දරු ගැබ උස්සගෙන ඉන්නවා මාස 10ක්. එතකොට ඒ බර එන්නේ කොහෙටද? මේවට. එතකොට මේවයි ගොජුරු බහැලා වගේ මෙන්න මේවයි ගුලියක් හැදෙනවා. දැකලා ඇති. ඉතින් ඕක හෝමම තියෙනවා. ඊට පස්සේ දරුවගේ වැඩ ටික කරන්නේ අම්මලා. දරුවාට කිරි දෙනවා, ඒ දේවල් වලට තවත් ෂය වෙනවා. එතකොට ඇඟේ තියෙන ශක්තිය නැති වෙනවා. සමහරවිට අම්මලා හරියට කන්නේ නැහැ. තාත්තටයි දරුවන්ටයි තමයි කන්න දෙන්න බලන්නේ. පවුලේ අය. ඉතින් ඕම වෙලා අන්තිමට මේවා ඔක්කොම දුර්වල වෙලා මේවට යන පෝෂණය අඩු වෙලා මොළයත් එක්ක තියෙන සහසම්බන්ධය අඩු වීම නිසා මේ තත්ත්වයන් එනවා. ඊට පස්සේ මේ අස්ථි ගෙවෙන්න ගන්නවනේ පැත්තකට ගියාට පස්සේ අස්ථි ගෙවෙනවා. දැන් කෙලින් තියෙනකොට ස්මූත්ලි යනවා වගේ ජෙල් එකත් එක්ක කිසි ප්‍රශ්නයක් නැතුව පැත්තට වුණාම ජෙල් එක නැතුව පැත්තකට වෙන්නේ. එතකොට කටකටස් ගාලා මේ සම්බන්ධය මේ වෙලා ශරීරේ බරත් වෙట్లా එහෙම වෙනවා. ඒ ගෙවෙන කොටස් පවා ගුරුත්වයත් එක්ක එන්නේ මේ පහළට. එතකොට පහළ අපි නම් මේවා දැන් ඉවත් කරා හොඳට මේවා කරලා. නමුත් තවම තියෙනවා මෙන්න මේවායි ගල් වෙලා වගේ මේ තියෙන. ස්ටික් වෙලා වගේ මේ තියෙන. කැල්සියම් මේ වගේ කැල්සියම් කොටස් සම්බන්ධ වෙලානේ ඇත්තටම අස්තියක් හැදෙන්නේ. රස රක්ත මාංශ මේද අස්ති මජ්ජා ශුක්‍ර. ඉතින් මේදය තමයි අස්ති බවට පත් වෙන්නේ. ඉතින් මේ විදිහට ඒවා තැම්පත් වෙනවා. ඉතින් ශරීරයට හිතකර මේද තියෙනවා අසම්තෘප්ත මේදය හිතකරයි සම්තෘප්ත මේද කොටස් තැන් වල තැම්පත් වෙනවා මේ වගේ තැන්වල. ඒකත් එක්කම අර අපේ කැල්සියම් තත්ත්වයන් එක්ක මිශ්‍ර වුණාට පස්සේ ඒවා හරියට නිකන් අර සිමෙන්ති කොලපු දැම්මා වගේ. ඒකට තව දිගටත් මේ අර වැටලා හිර වෙලා තියෙන එක්කෙනාට අර වැටිච්ච මිනිස්සයාගේ ඇඟුලට ගල් ගෙඩියක් දැම්මා වගේ ඒ මිනිස්සයා එහෙමම වැටලා යනවා. ඉතින් මේ පැත්තෙන් අපි මේ පැත්තට ගන්න ටිකක් මහන්සි වෙන්න ඕන. එක සංදියකට විතරක් නිකන් පොඩ්ඩක් නිකන් පැනල් කෑල්ලක් පොගෝලා තවලා පොට්ටනියක් අල්ලලා තෙල් පොඩ්ඩක් ගෑවා කියලා මෙතන විතරක් නෙවෙයි ලෙඩේ තියෙන්නේ. එතකොට උකුල් හන්දියේ ඉඳලා එතකොට ඒ සියල්ලක්ම සකස් කරන්න ඕන. එල් අස්තිය වල ඉඳලා ලම්බයිදන් ඒ කියන්නේ හිප් එක උඩ ගියේ යනවා අනිවාර්යයෙන්ම මෙහෙම බකල් වගේ වෙනවා. ඊට පස්සේ හිප් එක උඩ යනවා. හිප් එක උඩ ගියාට පස්සේ එල් අස්තිය වලට ඉඩ නැති වෙනවා. ඒ හින්දා එහෙ ඉඳලම සකස් කරගෙන එන්න ඕන.
ඒ තරම් නෙමෙයි සයිටික් නර්ව් එක පටන් ගන්න එහෙම නැත්නම් උද්‍රසිය පටන් ගන්න තැන ඉඳලාම මේක නිසි ක්‍රමවේදයකට සකස් කරන්න ඕන. ඉතින් අපි නම් කරන්නේ මේ සංදිස්ථාන වලට වෙනමම වාතනාශක කොලයක් එක්ක මේ වගේ බුරුල් වෙන තෙලක් අපි පාවිච්චි කරනවා. පාවිච්චි කරලා විශේෂයෙන්ම රත් කරලා ගන්නෙ. රත් කරාට පස්සේ තඹ කියන ලෝහයට පුළුවන්කම තියෙනවා තීක්ෂණ ගුණයෙන් යුක්තයි ශරීරයේ කුඩා සිදුරු අවදි කරලා ඉවරලා ශරීර අභ්‍යන්තරයට මේ තෙල ඉක්මනින් ගෙන යනවා. ඉතින් ඒකින්ද තමයි තඹ තාක්ෂණයේ ඉස්සරින් තම රාවණ රජුන් කාලේ ඉඳලා තියලා තියෙනවා. ඊටත් එහා තියෙන්නේ නැති ඒ විදිහට දැන් ලෝකෙ මම බැලුවට පස්සේ තඹ වලින් තඹත් එක්ක තවත් ලෝහ වර්ග කවලම් කරලා හදලා තියෙනවා පිරමිඩ්ස් වගේ ඒවා. ඉතින් ගීසා පිරමිඩ් එකේ ශක්ති ප්‍රභවය ගත්තත් අපිට පේනවා ඒ ශක්තිය කේන්ද්‍රගත කරලා පොළවට එහෙම නැත්නම් ඒක ජීවත් වෙන වටපිටාවට ඒ ජීවීන්ට අරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපේ දාගැබ් සංස්කෘතිය මේ හැම දෙයක්ම ශක්ති කේන්ද්‍රස්ථාන වෙලා තියෙන ඒ විදිය. ඉතින් ඒවයි ලෙඩ රෝග හොඳ කරගන්නටත් ඒ විදිහේ දේවල් කරනවා. මමත් හැදුවා ගීසා පිරමිඩයේ ආකෘතියට විහාරස්ථානයක් පොඩි පුංචි විහාරයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නේ. දැන් ඒක ඇතුළට ගියාට පස්සේ අනිත් තැන් වලට වඩා හිත එකඟ කරගැනීමේ ශක්තියකුත් තියෙනවා. ඉතින් අපේ අවසාන පරමාර්ථය කොහොමවත් මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ තත්වයන්ට නොඇටි සතර අපායෙන් බේරලා නිර්වාණ ධාතුවට ප්‍රවේශ වෙනවා. ඉතින් එහෙමනම් මේ ඇත්තකට ඒ සිත ශක්තිමත් කරගන්න වයසට යන්න අමාරු වෙනවා. අර හරිය ජරා කොස්සාලීනියෙක් අර මේ මඩ කෙරලා ඉන්න ගමන් දැන් මසුන් අල්ලන්නත් බෑ. ඒ කාලේ දෙයක් කරගත්තෙත් නෑ වගේ අවසාන තත්ත්වයටපත් වෙලා අපි නිවන හොයන්න යන්න හොඳ නෑ. ඉතින් එහෙම ගියාම කයත් දුබලයි, ගතත් ඒ කියන්නේ සිතත් දුබලයි. ඒ දෙකම ශක්තිමත්ව තියෙන කාලයක තමයි අපි උත්සාහ කළ යුත්තේ. ඉතින් මේක තමයි ඇත්ත කතාව. අපිට පුළුවන් ස්වභාවිකත්වයේ පුළුවන් තරම් දුරට අරගෙන දෙන්න දුන්නත් ඔබ ගන්නේ පෝෂදායී නොවන ආහාර වේලක් නම් ඔබටත් වඩා බර උස්සනවා නම් ඒ දේවල් දැම්ම නැති කරගන්න. ඔබ තවමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඉතින් මම බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. අපේ ගොඩක් දේවල් දිනවා කොරෝනා කාලේ ඉඳලම මම දන්න දැනුම පුළුවන් තරම් යාවත් කාලීන කළා. ඒ නිසා දැන් බොහෝ අය ඇත්තටම කියන්නේ සමහර වැලිගොඩ දාන අය පවා මට රැට කෝල් කරලා කියනවා ඩොක්ටර් නිසා මම දැන් බෙහෙත් කරන්න පටන් ගත්තා කිව්වා. මං ගෝ අනේ දෙවියෝ බෙහෙත් කරන්න එකපාරට යන්න එපා. මිනිස්සුගේ ජීවිතත් එක්ක කරන සටනක් මේක හොඳින් ඉගෙනගෙන ඒ දේවල් ගුරු අභ්‍යාසය ලැබලා හොඳට A to Z හරියාකාර වේ දේවල් කරලා ඒ දේවල් වලට නිවැරදි ලියාපදිංචියක් අරගෙන ඒ දේවල් කරන්න කියලා. ඉතින් මමත් අවුරුදු 20 ගණනක් මේ දේවල් හෙව්වා. මගේ ගුරුවරුන්ගේ සතත අභ්‍යාසය ලැබලා ඒ වගේම පුළුවන් විදිහට සිත එකඟ කරගෙන යම් දේවල් හොයාගත්තා. ඉතින් ඒත් එක්ක අපි කල්පනා කරා කාලය වැඩියෙන් යොදවලා බෙහෙත් ඖෂධ වැඩියෙන් යොදවලා අපි මේ දේ හරියාකාර කරොත් මේ ලේඩය ඒ කියන්නේ විශේෂයෙන් සයිටිකා වගේ රෝග සහ මුලින්ම ලංකාවෙන් අපිට බැහැර කරන්න පුළුවන්. අපේ අභිප්‍රාය තියෙන්නේ සයිටිකා ශ්‍රී ලංකාවෙන් බැහැර කරමු කියන සංකල්පය. ආයුෂ බොහෝ වේවා.